සිංහල ටෙක්ස්ට් එකක් දුන්නාම මේක සිංහලෙන්ම වොයිස් එකක් විදිහට ජෙනරේට් කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඒ ඔඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් තියෙනවා කියලා දැනන් හිටියද? වෙබ්සයිට් එකේ නම තමයි Sound of Text. ඉතින් Google එකේ Sound of Text කියලා ටයිප් කරලා මුලින්ම මේ තියෙන සයිට් එක ඕපන් කරගන්න. ඔයගලන්ට පේනවා ඇති ටෙක්ස්ට් කියලා ලියන්න පුළුවන් ටෙක්ස්ට් බොක්ස් එකකුයි voice කියලා drop down list එකක් පෙන්නනවා. ඉතින් ඔයාලට පුළුවන් ටෙක්ස්ට් කියන බොක්ස් එකේ ඔයාට ලියන්න තියෙන ටෙක්ස්ට් එක දාන්න. හැබැයි අනිවාර්යෙන් මතක් කරලා voice කියන තියෙන drop down list එකේ දැන්ට තියෙන English කියන එක සිංහල කියන එකට මාරු කරගන්න. දැන් submit කියන එක ක්ලික් කරාම පේනවා ඇති පල්ලෙහාන් sound කියලා අපි දීපු වචන ටිකත් එක්ක play සහ download කියලා box එකක් පෙන්නනවා. play කියන එක ක්ලික් කළාම ඕගොල්ලන්ට ඇහෙනවා ඇති අපි දීපු සිංහල ටෙක්ස්ට් එක voice එකක් විදිහට ඇවිත් තියෙනවා. ඒ වගේම ඔයාලට මේක ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරලා තමන්ගේ පරිගණකයෙන් හරි ෆෝන් එකෙන් නම් කරන්න ඒක සේව් කරගන්නත් පුළුවන්. ඉතින් මේකේ තියෙන එකම අඩුපාඩුව තමයි මේකේ ෆ්‍රී version එකේ අපිට අපලු 200කට වගේ සීමා වෙලා තියෙනවා මේකෙන් voice එකක් විදිහට ජෙනරේට් කරගන්න. ඒ නිසා අපිට අපි ලියන සිංහල ටෙක්ස්ට් එක වාක්‍ය කඩලා තමයි මේකට දී ගන්න වෙන්නේ.